කොහමද ඔයාලා හැමෝටම ඔන්න තව ගමන් කීපයක්ම තිබුණා. ඉතින් ඒ ටිකත් ගිහිල්ලා අන්තිමට ආවා අපේ ගෙවල් ළඟ තියෙන වෝල්මාර්ට් එකට. ලොකු දුර දෙන්න ස්කූල් ගිහිල්ලා පොඩිට නිින්ද ගිහිල්ලා. ඉතින් එයා ඉතින් කොහොමද තව ටිකක් වෙලා ගියාම ඇහැරෙනවා. මේ දැන් ආයෙ පොඩ්ඩක් දැන් ටික ටික දැන් ෆෝල් සීසන් එකනේ. ඉතින් සීත කාල නිසා න ගෝවා බ්‍රොකොලි ඒ වගේ දේවල් ඔන්න දාලා තිනවා. මේ කාලට ආයෙත් අපිට හිටව ගන්න පුළුවන්. මම වීඩියෝ කරනවා ඉතින් එක එක කෝලා. එයාගේ බෙල්ලෝ ලොක් වෙනවලු වෝල්මාර්ට් එකට ආවම. වටේම බලන්න ගිහිල්ලා. අයියාගේ ඇඳුමක් තිබුණා රිටර්න් කරන්න. එයා ගත් එකක් ඒක යා ලොකු වැඩි. ඉතින් ඒක දීලා එයා වෙන එකක් බලන්න ඕනේ. තාම නේදි පොඩි මැනික. අපි ඔන්න ඇඳුම් බලන්න ආවා. අයියා කියන්නේ මේ ගවම මට ලස්සනයි කියලා. එයා හරි ආසයි මේ කොටියගේ පුලි වගේ තියෙන ඩිසයින් එකට. එයා මට මේ ෂූස් එහෙමත් ගෙනත් දීලා තිනා මේ ඩිසයින් එකෙන්. එයා හරි ආසයි. නමුත් මේ ගවම ටිකක් දිගයි. ඒ වගේම මගේ සයිස් නැහැ මෙතන. පොඩි සයිස් තියෙන්නේ. ඊළඟට ආවා බ්‍රොකොලි ගන්න. අපේ පොඩි හරි ආසයි මේ දවස්වල බ්‍රොකොලි කන්න. එයා කොහොමද බ්‍රොකොලි කන්න ආසයි. බ්‍රොකොලි ගන්න ආවා. අදේම ලොකුවට දේවල් ගන්න ආවේ නැහැ වෝල්මාර්ට් එකට. මං ආවෙම මේ හැලොවින් ඩෙකොරේෂන් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආසයි නේව බලන්න. මේ වෝල්මාර්ට් එකේ මොනවද දාලා තියෙන්නේ කියලා බලන්න. පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඔයාලට ඕන නිසා මං ඉතින් ආවේ අනිත් වැඩ ටිකත් කරගෙන එන ගමන්. ගොඩක් දෙනෙක් දකින්න ඇති මේ ළඟදී මං පෝස්ට් එකක් දැම්මා. අපිට ආපු කමෙන්ට් එකකට නාකි වෙලා මොන ළමයිද නාකි ගෑනු ඔය ඒවා. ඉතින් ඒවා දැක්කම අපිට hina යනවා. නමුත් මම ඒ එනේවෙන් එකක් දෙකක් හරි පෝස්ට් එකක් විදිහට දාන්නේ තව කෙනෙක් ඒව බලලා සමහර විට හැදෙයි කියලා. ගොඩාක් දෙනෙක්ගේ මම දන්න විදිහට දැන් ලංකාවේ හරිම අවුල් මානසිකත්වයක් තියෙන්නේ. මම දන්නේ ඇයි කියලා. ඉතින් ගොඩක්ම හේතුව තමයි අනුන් විදිහට ජීවත් වෙන්නේ අනේක. තමන් විදිහට සරලව ජීවත් වෙනවා නම් මං හිතන්නේ තමනුත් සතුටින් ඉඳගෙන තව කෙනෙක් දිහා සතුටින් බලන්න පුළුවන්. මම දන්න විදිහට. ඒ නිසා තව කෙනෙක් එක්ක තමන්ව සංසන්දනය කරන්න යන්න එපා. තමන් විදිහට ජීවත් වෙන්න. දැන් මම අත්දැකීමෙන්ම කියන්නේ ඔය ගොඩක් ලංකාවේ YouTube channel කරන කීප දෙනෙක්ම හිටියා. අත්දැකීමෙන් කියන්නේ ඒගොල්ලන්ගේ YouTube එකේ පෙන්නන දේවල් නෙවෙයි ඇතුළාන්තයේ තියෙන්නේ. අනිත් පැත්ත හාස්පත් පසින්ම වෙනස්. ඒක අත්දැකීමක් නිසා මම මේක දන්නවා. ඒ නිසා ඉතින් ඇත්තත් එක්ක තමන්ගේ ඇත්ත දේවල් ලෝකෙට පෙන්වන්න. ඒතර ගොඩක් ඔය මානසික වියවුල් ගතියත් ගොඩක් දෙනෙක්ගේ අඩු වෙලා යයි. තමන් විදිහට ජීවත් වුනහම තමන් සතුට වෙන දේවල් කරලා ජීවත් වුනහම අනුන් දිහත් සතුටින් බලන්න පුළුවන්. අර කිරි ෂොකි වගේ. අන්නසි වතුවල හිටියට මේ අන්නසි කන්නේ නැහනේ. ඒවල මේව හොඳට මිදිලා. तो वंडा उगन ना नहीं करने पड़ेगा ये मारिया फोन लो खाएगा දෙකයි 38ක් නේ. මේ පම්කින් නම් ඔන්න හැලවින් වලට දාලා තියෙන ඩෙකොරේෂන් පම්කින් මේව නම් කන්න ගන්නේ නෑ. ලස්සන්ට ඔය ඩයිනින් ටේබල් එක හරිය කිචන් එකේ හරිය ලස්සන්ට තියන්න තමයි මේ පම්කින් තියෙන්නේ. මේ තින්නේ නම් වෝටර් මෙලන්. डाइनो කො පෙන්නන්නේ ඒක හරියට. මේ දවස්වල කන චොකලට් එක යම්බෝ. ඉස්සර අක්කලා දෙන්නත් එක්ක වෝල්මාර්ට් ආවා වගේ තමයි. දැන් පොඩිත් එක්ක ආවම ඉතින් ඔය සියලා ආච්චිලා එහෙම දැක්කම කතා කරන මේ පේනවනේ. මේ ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ගියාට පස්සේ බොරුවට අතවනනවා. අර ලයිට් පත් වෙන එකනේ. දැක්කේ නේද ඊට පස්සේ මේව නංගනේ ගීසරේ ගත්තේ ඒවා තියෙනවා තාම. මම දැක්ක චුටි මේ ළඟදී තියලා තියෙනවා. අර තියෙන්නේ. Happy Halloween. कोई कहाँ से?
ඔන්න ඉතින් ඔය එළවලු පළතුරු ඔය චොකලට් අනම්මනම් ටික අරගෙන අපි ආවා හැලොවින් ඩෙකොරේෂන් තියෙන පැත්තට. අර මේ මං ඇල්ලුවේ මුලින්ම ඉයරින්ග්ස්, ඔය ලස්සන ඉයරින්ග්ස් අනම්මනම් ඔය එනවනේ ඉතින් මේ කාලෙට. ඉතින් මේ ලස්සන ඩෙකොරේෂන් දැක්කාම නම් මට හිතෙනවා මේ අපි ගෙදර මං හැම වෙලේම අරන් තියෙන තද තැඹිලි පාට කහ පාට වගේනේ. දැන් මේ දේවල් ඔක්කොම අයින් කරලා මේ ලයිට් කලර්ස් වලින් ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා දැක්කාම. බාම්බු පම්කින්. ඒ බාම්බු වලින් හදලා තියෙන පම්කින් එකට නම් මට හිත ගියා. ඒක ගන්න බලන්න ඕනේ. මං හරි ආසයි. අපේ ගෙදර මං වැඩිපුරම ওই බාම්බු වලින් කරපු නිර්මාණ මේ කරන්න මං ලංකාවනුත් පොඩ්ඩක් ගෙන්න ගන්න කියලා හිතන් ඉන්නේ ওই වේවල් දෙනිය පැත්තෙන්. ලස්සන නිර්මාණ ටිකක්. ඉතින් මේ බලන්න මේ අර ලයිට් කලර්ස් වලින් තියෙන ඩෙකොරේෂන් වල අමුතු ලස්සනක් තියෙනවා කියලා මට හිතුණා. ඔන්න මෙතනත් පම්කින් දාලා තියෙනවා. මේ තියෙන මේ සමහර පම්කින් නම් උයලා කන්න පුළුවන්. මේ මෙන්න මේ වගේ ඒවා. සමහර අනිත් පොඩි වගේ ඒවා ඒවනම් ඩෙකොරේෂන් වලටම තමයි තියෙන්නේ. සමහර පම්කින් මේ පොඩි මේ පේනන් පොඩි ගැට වගේ තියෙන එක වර්ගයේ පම්කින්. එහෙනම් ඔයාලා බලන්නකො මේ තියෙන මේ කැන්ඩි එකතු කරන්න ගෙනියන්න තියෙන බාස්කට්. දැන් මේ සැරේ මේ වෙනස් කලර්ස් වලින් මොන්න තියෙනවා ඇවිල්ලා. මේ තියෙන ඇඳුම් දැන් පොඩි අයට යන්න තියෙනවනේ ට්‍රික් ඔර් ට්‍රීට්. එතකොට ඉතින් එක විදිහට තමන් කැමති විදිහට සුරංගනාවියෝ වගේ එක සත්තුන්ගේ චරිත මකුළුවෝ ඔය වගේ අඳින්න පුළුවන්. මෙතනත් බාස්කට් වගේක් තියෙනවා. මේ කැන්ඩිත් දාලා තියෙනවා. ඉතින් එක දැන් හැලොවින් වලට වෙනම මේ කැන්ඩි එනවා. ඒ දේවල් තමයි තියෙන. ඉතින් දැම්ම ඉඳන්ම ඔන්න මේවා දාලා පුරවලා තියෙනවා. දැන් අපිට ඔය විදිහට දාන කමෙන්ට් සමහරවල තියෙන. ඉතින් අපි නිතරම ඔය දරුවෝ ගැන කතා කරනවා. එහෙම කියලා ඉතින් මේකයි අපි අයියේ මමයි කැමති දරුවෝ ඉන්නවා නම් හැමෝටම. දරුවෝ ඉන්නවා කියන්නේ පවුලකට හරි ලස්සනයි. දරුවෝ පිරිවරාගෙන ඉන්නවා නම් තවත් ලස්සනයි. ඉතින් ඒ වගේ දරුවෝ නැතිව ගොඩාක් දුකින් ඉන්න නංගිලා මට කතා කරනවා, අක්කලා නංගිලා. ඉතින් මං කැමති මගේ අත්දැකීම් බෙදා ගන්න මගේ ජීවිතේ. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි දෙන්න කැමති රසට රස කෑම හදලා කාලා දරුවෝ හදාගෙන. මම කැමති දැන් මිනිස්සෙක් ලෝකෙට ඉපදුනහම මොන හරි දෙයක් ලෝකෙට කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ දරුවෝ ටිකක් වැඩිපුර හැදුවොත් ඒක මම කවදාරි මම මැරෙන කාලෙක මම සතුටු වෙයි. අනේ මං දරුවෝ ටිකක් හැදුවනේ මේ ලෝකෙට කියලා. ඉතින් අයත් කියන්නේ එහෙමයි. ඒගොල්ලෝ ලොකු වෙනකොට හරි ලස්සනට තියෙයි කියලා. ඉතින් ඒක තමයි අපේ ආසාව. ඉතින් ඒකයි අපේ ලයිෆ් එකෙන් මේ අපේ YouTube channel එක ඇමරිකන් ලයිෆ් අපේ ජීවිතයෙන් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. මේක අපේ ලයිෆ් එක. ඉතින් දරුවෝ හදන එක, කෑම කන එක, ඒ ගැන කතා කරන එක, දරුවෝ නැති ඇත් එක්ක ඒගොල්ලන්ගේ හිත හදන්න කතා කරන එක. ඉතින් මේ දේවල් අපි අපේ ජීවිතේ කරන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ. ඉතින් මේ දේවල් තමයි අපේ channel එකෙන් බෙදා ගන්න. ඉතින් ගොඩාක් ස්තුතියි අපිට ආදරය කරන අපි වෙනුවෙන් අකුරක් හරි ලියන හැමෝටම. අපි ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයගොල්ලෝ දැන් ඔන්න කතාවෙන් දැක්කනේ ලස්සන දේවල් ටිකක් දාලා තිනවා. මේ පම්කින් වල නම් මේ ලයිට් එක තියෙන එක මේ චූටි පම්කින් තිනවා. චූටි පම්කින් කෙනෙක් ඉන්නවා. අයියා කිව්වා ඒක අර වෙනස් හැඩයක් නිසා ලස්සනයි කියලා ඒ පම්කින් එක. මම අපේ දෙවනිට ඇඳුමක් දැකලා ගත්තා. දැන් ලොකුට හම්බුන්නේ නැහැ මට හිතට හරියන එකක්. ඒ නිසා දැන් මම මේක අරන් ගිහිල්ලා හංගලා තියලා තියෙනවා. ලොකුටත් ඇඳුමක් හම්බුනහම ඒ අරගෙන තමයි දෙන්නටම එකට දෙන්නේ. නැත්තම් දෙන්නගේ ලොකුගේ හිතේ දෙනවනේ. අයියා මේ බලන්න මේ මකුළු දැල වගේ මේක සෙට් කරන්න තියෙන මේ ලයිට් එක ලොකු මකුළුවෙකුත් ඉන්නවා. ඒකත් මේ දූලගේ කාමරේට සෙට් කරන්න කියලා ගන්න බැලුවේ. ඒත් මං කෝන්නේ නැහැ කියලා. මම දැක්කලා ගත්තා මේ ලොකු දූල දෙන්නට මේ ලිප් බාම් ටිකක්. එතන 10ක් තියෙනවා දෙන්නට පහ පහ බෙදාගෙන ගන්න පුළුවන්. ඒගොල්ලෝ කැමතිම චරිතේනේ බූලි. ඉතින් ඒකෙන් ගත්තා. ඒගොල්ලන්ට කැමති මේ ආස හිතේ දැක්කහම. ඒක දැන් දැරට අයිති කරන් ඉන්නේ පොඩි. පොඩි තමයි දැනටමත් මේ චූට් එකක ඇඳුමත් එහෙම හිතාදා දැන් ඇද ඉන්නේ. ඔක්කොම අයිති කරගෙන ඉන්නවා පඩිතාච්චි. උදේ අපි ගෙදර පතල තම්බලා කාලා තමයි ආවේ. දැන් දවල් වෙලා මොන හරි හදනවා කියලා හිතාගෙන. දැන් මේ චිකන් එකක් ගත්තා. මේ ලෙමන් පෙපර් චිකන් එකක් ගත්තේ. ඒක හොඳයි. අයියේ මයි හිතුවේ මේකත් දාලා හදට කෑම එකක් හදලා ගන්න ගෙදර ගිහිල්ලා. තාම දාන්නේ. ඕක මෙන්න කරගෙන. ඒක. යා. ඉතින් දෙයි.
දෙන්න. චේ දෙන්න. එනොම තීතින් බැරි නෑවත් මට හංගන්න වෙන්නේ නැහැ ෂූට් එකකට. ආ. පේනවනේ දැන් ඔන්න මේ කාට් එකකින් පොඩ්ඩක් බැස්සුවා. දැන් ඉතින් අර කොහෙටද යන්නේ කියලා හොයාගන්න බෑ. ඒ හින්දු වුණා මේ හින්දු වුණා අර ඉස්සරහට සොනික් කාටුන් එකක් තිබේ වගේ. එහෙන් යනවා මෙහෙන් යනවා හොයාගන්න බෑ. ඇතෙන් යනවා වැටේ දන්නේ මම. ආයෙ වලන්න බෑ. කොහෙද මම වලගන්නේ? ඒකෙත් හැටිනේ ඒ දවස්වල ඉතින් ලොකු විතරක් ඉන්න කාලේ එයාව අරගෙන අපි තනියම ආවා. ඊළඟට එයා ටික ටික ලොකු වෙනකොට දෙවනි හම්බුණා. දෙන්නත් එක්ක ආවා. ඊළඟට ලොකු ඉස්කෝල යන පටන් ගත්තාම දෙවනිත් එක්ක විතරක් අපි ආවා. දැන් දෙන්නම ඉස්කෝල යනවා. පොඩි නංගිත් එක්ක දැන් අපි එනවා. අද බඩු ටිකට එච්චර ගාණක් ගියේ නෑ. ඩොලර් 100 ගාණක් වගේ පොඩි ගාණක් ගියේ. අපි මේ ආවහම දැක්ක බඩු තමයි වැඩි හරියක් ගත්තේ. අර ලොකුවට බඩු ගන්න ආවේ ගමනක් නෙවෙයිනේ. පේනවනේ ඉතින් අපි මේ දඟමල්ල ඕන ඉතින් ආයෙ දුර රේස් එකේ. ඔන්න අපි ගෙදර ආවා. මම බඩු ටිකක් අස් කරලා ඔන්න මේ ගෙනාව චිකන් එක මම පොඩි කල්ලා දුන්නා. අයියා දැන් මේ ලොන් ටික කපනවා. ටක් ගාලා මං හාල්ලිකුත් රාස් කුකරේකට දැම්මා. ඉක්මනටම ලුණු ගෙනාපු ලුණු කොළ ඒ ඔක්කොම කපලා ගත්තා. ප්‍රයිස් එකක් හදලා ගන්න තමයි හදන්නේ. මේ කලින් ගෙනාපු චෙරි ටොමැටෝ එකක් තිබුණා. මං හිතුවේ ඒකයි මේ චිකන් ටින් දාලා හොඳට සලාඩ් එකක් හදලා ගන්නවා කියලා. ලොකු දුර දෙන්නත් දැන් ස්කූල් ඇවිල්ලා ඉන්න ළඟයි. ඒගොල්ලොත් කැමති සලාඩ් එක කන්න. මේ චිකන් එක දාලා ඒක හදලා ගන්නවා. මෙන්න මේ විදිහට මං ඔක්කොම චෙරි ටොමැටෝ දෙකට කැපුවා. චිකන් ටින් එකක් දාලා මයොනයිස් ටිකක් දාලා හොඳට ලුණු අම්බිරිස් ඔක්කොම දාලා සලාඩ් එක හැදුවා. ඒ අතරේ වුණ අයියා බත් එක හදලා ගන්න ගත්තේ. ඇවෝකාඩෝ ඔයිල් ටිකක් දාලා එළවලු ටික දාලා හොඳට ටෙම්පරාදු කරලා ඊළඟට දැන් මං බත් එක තාම රස්නේයි. දැන් උයාගත්තේ. ඉතින් ඒක දාලා හොඳට කවලම් කර ගන්නවා. අපි අර කලින් ගෙනාව ඔය චිලි ඔයිල් එහෙම තිබුණා. ඉතින් ඒවත් පොඩ්ඩක් දැම්මා මේකට. දාලා හොඳට අයියගේ වචනේ කියනවා නම් කරකෝලා ගත්තා. ඔන්න ඉතින් බත් එකට බිත්තරත් තම්බ ගත්තා. බිත්තර තම්බලා චිකන් ඔක්කොම එකතු කරලා හදාගත්ත බත් එකට සලාඩ් එකක් එකතු කරගෙන කෑවා. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. ආදරේ ඔයාලට.